ඉතින් කොහොමද ඔයාට ඔන්න අදත් අධිරාජ්‍ය නාලිකාවට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් අරගෙන ආවා ඔයගොල්ලෝ හැමෝම ඉල්ලන කලෙක්ටිව් රීඩින් එකක් මම. කලෙක්ටිව් රීඩින් එක පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕන මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න දැන්ම. ඒ වගේම මගේ වීඩියෝස් වලට ඔයාගේ like එක කමෙන්ට් එක එකතු කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔයා අද නම් මගේ channel එකත් එක්ක එකතු වුණේ. ඔයා දන්නේ නැතුව ඇති කලෙක්ටිව් රීඩින් එකක් කොහොමද වෙන්නේ කියලා. මම කාරණා කිහිපයක් කියනවා. ඒවයි මොනවා හරි ඔයාට මැච් වෙනවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. එහෙමත් නැත්නම් ඔයා අදම නම් කොහේ හරි නොටිෆිකේෂන් එකක් හරි දැකලා මේක බලන්න ආවේ. ඒත් ඔයා මේක ඉවරනකම් බලන්න. මොකද ඔයාට මේක පෙන්වන්නේ මොනවා හරි හේතුවකට. ඒක යුනිවර්ස් එකෙන් ඔයාට තෝරලා දෙන වීඩියෝ එකක් වෙන්නත් පුළුවන් සමහර විට. ඒක නිසා ඔයාට මේක බලන්න හිතුන එකම මොකක් හරි හේතුවක් වෙන්න පුළුවන්. අද දවසේ එකතු වෙන කෙනෙක් නම් අද පළවෙනි වීඩියෝ එක විදිහට මාව දකින කෙනෙක් නම් මගේ වීඩියෝ සහන කෙනෙක් නම් ඔන්න ඔයා මේක ඉවරනකම් අනිවාර්යෙන් බලන්න ඕනේ. තව විශේෂ මතක් කිරීමක් තියෙනවා. දැන් මේ එන නොවැම්බර් 11 මම මේ වීඩියෝ එක කරන දවසට පස්සේ දවස එදා තියෙනවා 11 පෝර්ටල් එක. ගොඩක් අය දන්නවා. ඉතින් මේ පෝර්ටල් එකට විශේෂ වෙච්ච ස්පෙල් එකක් මම හදලා තියෙනවා. මේක 11 පෝර්ටල් එක ආවට පස්සේ එතන ඉඳන් මුළු නොවැම්බර් මාසෙම ඔයගලන්ට කරන්න පුළුවන් එකක්. ඉතින් කැමති අයට විස්තර දැනගන්න මගේ නම්බර් එක පහලින් දාලා තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඒ වගේම මේ ඕගොල්ලෝගෙන් ගොඩක් අය මේ channel එකට අහලා තිබුණා පික කාඩ් කරනවාද කියලා. මගේ තව channel එකක් තියෙනවා Star Radiance. මම link එක පහලින් දාන්නම්. ඕගලන්ට පික කාඩ් ඒ වගේම live card shuffle කරලා දෙන Radiance ඒකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ channel එකත් subscribe කරලා තියාගන්න. ඉස්සරහට notification එනකොට එතකොට ඔයාට ගිහිල්ලා ඔයාට අදාළ දේවල් තියෙනවා නම් දැනගන්න පුළුවන් ඒකෙන්. ඒ දේවල් තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපි බලමු අද මොනවද ඔයාට කියන්න තියෙන points ටික මට මේ collective reading එකට. මම කියන්න ඕන කලින්ම අද මේ reading එක පටන් ගන්නේ ඉස්සරහා දවස් 7ට. ඉස්සරහා දවස් 7 මොන වගේ දේවල් වෙයිද ඔයාට ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන යන වෙනස්කම් කිව්වොත් එහෙමත් නැත්නම් පුදුම දේවල් මොනවද කියලා ඒ වගේ දේවල් දැනගන්න තමයි ඔන්න අද මම මේ කාඩ් සිලෙක්ට් කරන්නේ. ඉතින් ඒවට අදාළ කරුණු ටික තමයි දැන් කියන්න යන්නේ. මේ වෙලාවේ ඔයා ඇඳගෙන ඉන්නවා නම් සුදු පාට, ඒ වගේම කහ පාට, ඒ වගේම ලානිල් පාට. ඔන්න ඔය පාට තුනෙන් මොනවා හරි ඔයා ඇඳගෙන ඉන්නවා නම් මේ රීඩින් එක ඔයාට අදාළ වෙනවා. ඒ වගේම ඔයා ඉපදිච්ච මාසය 3, 5, වගේම 8 කියන මාසවල නම් ඔයා ඉපදුනේ. ඒ කියන්නේ මාර්තු, එතකොට මැයි, එතකොට අගෝස්තු. මෙන්න මේ මාස තුනෙන් එකක ඉපදිච්ච කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයා මේ රීඩින් එක බලන්න ඕනේ. ඒ වගේම 1990ට පස්සේ ඉපදිච්ච කෙනෙක් නම් ඒත් ඔයා මේ රීඩින් එක ඔයාට අදාළයි. තව තියෙනවා ඔයා ඉපදිච්ච දවස 5, එතකොට 8, ඒ වගේම 19, 21. 5යි 8යි 19යි 21යි කියන දිනවලදී ඔයා මොන මාසෙක ඉපදුනත් ඒ දිනේ ඉපදලා තියෙනවා නම් ඔයාට මේ වීඩියෝ එක ඔන්න අදාළ වෙනවා. ඒ වගේම දැන් දින කිව්වා මාස කිව්වා ඒ වගේම ඔයාට තියෙනවා නම් ලග්න ඔයාගේ හඳහන තියෙනවා නම් ඔයාගේ ලග්නය මේෂ, කටක, කුම්භ, වෘශ්චික මේ ලග්න වලින් කෙනෙක් නම් මේෂ, කටක, කුම්භ, වෘශ්චික කියන මේ ලග්න වලින් එක්කෙනෙක් නම් ඔයාටත් මේ වීඩියෝ එක ඔන්න අදාළයි කියන එක කියන්න ඕනේ. ඒ වගේම ඔන්න මේ ළඟදී ඔයා ළඟදී කියන්නේ දින 3ක් ඇතුළත වගේ ඔයා මොකක් හරි ඔයා අදහන ආගමක් සම්බන්ධයෙන් ආගමික ස්ථානයකට ගියා නම් ඒත් මේ වීඩියෝ එක ඔයාට අදාළ වෙනවා. මොනවා හරි ඔයාගේ අදහන ආගම මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊට අදාළ ආගමික ස්ථානයකට ගියා නම් ආගමික කටයුත්තක නිරත වුණා නම් මේ ළඟම තිබ්බ පහුවෙච්ච දවස් 3 ඇතුළත ඔයාට මේ වීඩියෝ එක ගොඩක් අදාළ වෙයි කියලා කියන්න ඕන. ඒ විදියටම ඔයාගේ ගෙදර ඉන්නවා නම් කළු පාට බරලෙක්, කළු පූසෙක්, කළු බලලෙක් ඔයාගේ ගෙදර ඉන්නවා නම් ඔයා ඇති කරනවා නම් ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ.
ඒ වගේම ඔයා සුරතල් සතුන්ට ගොඩාක් ආදරය කරන කෙනෙක් නම් සතුන් මොන වර්ගයේද කියලා වැඩක් නැහැ. මොනම හරි සුරතලයට සතෙක් ඇති කරනවා නම් සතුන්ට ගොඩාක් ආදරය කරන කෙනෙක් නම් ඒත් ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ. එතකොට දැන් ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ මේ අවට ඔයාගේ පේන්න තියෙනවා නම් කාන්තා රූපයක්. ඒක පින්තූරයක තියෙන දෙයක්. එහෙම නැත්නම් ඔයාගේ දැන් ඔයාගේ ටීවී එකේ ඔයාලට ප්ලේ වෙන්න පුළුවන්. ඔයා මේක බලන ෆෝන් එකෙන් බලනවා නම් ටීවී එකක් කවුරු හරි බල ඉන්නවා නම් එතන පේන්න පුළුවන්. එහෙම නැත්නම් බිත්තියේ ගහලා තියෙන පින්තූරයක් වෙන්න පුළුවන්. අවට කාන්තා පින්තූරයක් ඔයාට පේන්න තියෙනවා. ලයිව් ඉන්න කෙනෙක් නෙමෙයි. පින්තූරයක් පේන්න තියෙනවා නම් කාන්තාවකගේ ඒත් ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඉතින් ඔය කරුණු ටික තමයි අදාළ වෙන්නේ අද වීඩියෝ එකට. තව දෙයක් තියෙනවා මේ ළඟදී ඔයාගේ කනේ මොකක් හරි ප්‍රශ්නයක් ආවා නම් එක්ක අර කන ඇහෙන්නේ නැතුව නැත්නම් කන කසනවා එහෙම නැත්නම් මොකක් හරි වෙන ඇලර්ජි එකක් මොනවා හරි ප්‍රශ්නයක් තිබුණා නම් කන සම්බන්ධව එහෙම මොනවා හරි දෙයකට ඔයා බෙහෙත් ගත්තා නම් හරි එහෙම මොනවා හරි විශේෂ දෙයක් තිබුණා නම් ඒත් ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. අපි බලමු ඉස්සරහ දවස් 7 මොනවා වෙයිද? ඔයා පුදුම වෙයිද? ඔයා වෙනස් වෙයිද? ඒ දේවල් මොනවද කියලා අපි දැන් බලමු. ඔන්න පළවෙනියටම ගොඩක් හොඳ දෙයක් ඔයාට කියන්න තියෙන්නේ. ඔයා ඔන්න ඔයාගේ සල්ලි ගැන ඔයාගේ පොකට් එක ගැන ටිකක් ඔන්න වැඩිපුර හිතන්න පටන් ගන්නවා. ඉස්සරහා සතියේදී ඉස්සරහා දින 7 ඇතුළතදී මේක ගොඩක් වෙලාවට ඔයාට වෙන සිද්ධියක් නිසා වෙන්න පුළුවන්. එතකොට අපි බලමු මේ පුදුම සිද්ධිය මොකක්ද කියලා. මෙහෙමයි. සමහර වෙලාවට ඔයාට සල්ලි මදි වෙන්න පුළුවන්. සමහර වෙලාවට සල්ලි ඇත්තම නැති වෙන්න පුළුවන් වෙන සිද්ධියක් නිසා ඔයාට ඒ සල්ලි ගොඩක් ඕන වෙන්න පුළුවන්. ඉතින් ඔය දෙකෙන් මොනවා හරි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට සල්ලි මදි වෙන එකට තමයි වැඩිපුරම බර තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා දැන් ගොඩාක්ම වියදම් කරන කෙනෙක් නම් ඔයාට ඉස්සරහ සතියේ යම් දෙයක් ගන්න සල්ලි වලින් අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔයා කරපු වියදම් නිසා ඔයාට මේක මදි වුණා කියලා ඔන්න අයියෝ අපරාධ මං එහෙම කරේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් මං අර කලින් කිව්වා වගේ සල්ලි නැතුව දේක අවශ්‍යතාවයක් සල්ලි වලින් කරන දේක අවශ්‍යතාවයක් එන්නත් පුළුවන්. එතකොට ඔයාට එතනදී තේරෙන එකම දේ තමයි සල්ලි වල ඔයාගෙට තියෙන වටිනාකම. ඔයාගේ පොකට් එක හිස් වුනහම කොච්චර අපරාධයක්ද වෙන්නේ මම මේක හොඳට සේව් කරගන්න ඕන මගේ සල්ලි මං සේව් කරගන්න ඕන කියන අයිඩියා එක ඔයාගේ ඔළුවට යනවා. ඔළුවට යන සිද්ධියක් ඔළුවට යන අවශ්‍යතාවයක් ඔයාට ඇති වෙනවා ලබන සතියේ. ඉතින් මේකෙදී ඔයාට පුදුම හිතන විදිහට වෙන්න එකම දේ තමයි ඔයාට වෙනදාට වඩා ඔයා කලින් නොකරට වඩා පුදුම හිතන විදිහට ඔයා සල්ලි ඉතුරු කරගන්න ආස වෙනවා සල්ලි ඉතුරු කරන්න බලනවා සල්ලි ඉතුරු කරන ක්‍රම හොයනවා. ඉතින් ඒ දේවල් වලට ඔන්න ඔයා ඉස්සරහ දින 7 ඇතුළත පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඔන්න ඕක වැදගත් දෙයක්. ඉතින් දියුණු වෙන්න බලන් ඉන්න ඕනම කෙනෙක්ට හොඳ දෙයක් තමයි තමන්ගේ සේවිංස් වැඩි කරගන්න එක තමයි ඉස්සරහට කරන්න තියෙන හොඳම දේ. ඉතින් මේක මම කිව්ව නිසා හරි කරලා බලන්න. එහෙම හිතුන් නැතත් ඔයා හොඳයි. ඔයාට හැම කෙනාටම මේක හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේක කලෙක්ටිව් රීඩින් එකක් නිසා. ඉතින් ඒ වගේ සිද්ධි නොවෙන්නත් පුළුවන්. හැබැයි හිතුණත් නැතත් මම මේ කියන නිසාම හරි මේක බලන ඔයාලා හැමෝම සේවිංස් වැඩි කරගන්න try කරනවා නම් හොඳයි. මේ කාලේ හොඳම දේ ඒක තමයි. ඒකත් මතක තියාගන්න. ඊළඟට ඔයා දැන් පහුගිය කාලේ ගොඩාක් වැඩ කරපු කෙනෙක් නම් මොන පැත්තකින් හරි වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න ගාක් මහන්සිලා වැඩ කරපු කෙනෙක් ඔයා. එතකොට මෙහෙම වැඩ කරන ගමන් ඔයාට මේකේ ලොකු සැටිස්ෆැක්ෂන් එකක් තිබිලා නැති වෙන්න පුළුවන්. අන්න එහෙම දෙයක් ගැන මම කියන්නේ. කලින් දැන් ඔයා ගොඩාක් වැඩ කරත් ඔයාට හිතෙනවා මං වැඩ කරන තරමටම මට රිසල්ට් එක නැහැ. මම වැඩ කරන තරමට මාව ඉස්සරහට යන්නේ නැහැ. එහෙම කියලා එහෙම දේවල් හිතුණා නම් කොච්චර වැඩ මං යන්න ඕන මෙතන මේ ටාගට් එකට යන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා හිතාගෙන වැඩ කරත් ඔයාට අතරමැදදී හිතලා තිබුණා නම් මං කරන තරමටම මං ඉස්සරහට යන්නේ නැහැ කියලා වගේ ඒ වගේ දෙයක් එහෙම දේවල් වෙන්නේ නැහැ අරක නැහැ මේක නැහැ කියලා එහෙම
හිතිලා තිබුණා නම් කොයි වෙලාවක හරි අන්න එහෙම කෙනෙක් නම් ඔයා බලන්න ඉස්සරහ දවස් 7 ඇතුළතදී ඔයාට ලොකු මොටිවේෂන් එකක් හම්බ වෙනවා. ඉස්සරහට යන්න පුළුවන් මොටිවේෂන් එකක් හම්බ වෙනවා. එක්කෝ ඔයාගේ ළඟම ඔයාගේ අවටම ඉන්න කෙනෙක් ඔයාව මොටිවේට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ජීවිතේට කෙනෙක් අලුතින්ම හරි ඇවිල්ලා ඔයාව මොටිවේට් කරන්න පුළුවන්. මේ මොටිවේෂන් එක ඔයාට ලොකු ශක්තියක් වෙනවා ඉස්සරහට යන්න. අර ඔයාගේ නෙගටිව් දේවල් එතනින් අයින් කරන්න ඒ එන කෙනාට පුළුවන් වෙනවා. ඒ කෙනාගේ වචන වලින් විශේෂයි. වචන වලින් මොටිවේෂන් එක තමයි වැඩි වෙන්නේ. එයාගේ ක්‍රියාවෙන් උනත් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාගේ උනන්දුව වැඩි වෙන්න එයාගේ වචන තමයි ගොඩක් වෙලාවට බලපාන්නේ. ඉතින් මේ කෙනා හොඳයි ඔයාට ගොඩාක් ඉස්සරහ සර්වස් 7ේදී මුණ ගැහුනොත් ඔයාගේ ජීවිතේ ගොඩාක් ඉස්සරහට ඔයාට අරගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එහෙම කෙනෙක් ඔයාගේ ඉස්සරහ දවස් 7ේදී ඔයාට මුණ ගැහිලා හොඳ මොටිවේෂන් එකක් ඔයාට දෙන්න තියෙනවා. ඒකෙන් අර මං කිව්වා වගේ අර ගොඩාක් හොඳට වැඩ කරත් පොඩි නෙගටිව් අයිඩියාස් තිබුණ අයට ඒ දේවල් අතෑරලා දාලා තව ඉස්සරහට යන්න ඕන අවස්ථාවක් හම්බ වෙනවා. ඊළඟ සතිය ඔයාව ටිකක් රිෆ්‍රෙෂ් වෙන සතියක් කියලා කිව්වොත් හරි. මේක ඔයාගේ ගෙදරින් පටන් ගන්න පුළුවන් ඔයාට. එහෙම නැත්නම් ඔයා වැඩ කරන තැන, එහෙම නැත්නම් ඔය කොයි තැන වුණත් ඔයා ඉන්න තැන ඔයා පොඩ්ඩක් අලුත් කරගන්න බලනවා. ඒක ඔයාට ගොඩක් හොඳයි. එහෙම අයිඩියා එකක් ඔයාගේ ඊළඟ දවස් 7 ඇතුළත එන්න පුළුවන්. ඉතින් අපි හිතමු පාඩම් කරන කෙනෙක් නම් දැන් ඔයාගේ පොත් මේසේ හැම තැනම පොත් පෑන් පැන්සල් පීරිලා ඒව අස් කරගන්න වෙලාවක් නැහැ වැඩ වැඩි. හැබැයි ලබන සතිය ඔයාට හිතෙනවා මම මේ ටික පිළිවෙලට තියාගත්තොත් මට මේ වැඩ ටික කරගන්න හරි ලේසි වෙයි කියලා. එහෙම හිතලා ඔයා ගෙදර අස් කරන්න පුළුවන්. පොත් මේසේ අස් කරන්න පුළුවන්. ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් ගෘහණියක් නම් ඔයාට හිතෙන්න පුළුවන් අයියෝ මගේ මේ ගෙදර මේ හරි අපිරිවෙලයි මේ මට මේ වෙලාවක් නැති වුණා මේක පොඩ්ඩක් අස් කරගන්න කොහොම හරි අස් කරන්න ඕනේ කියලා එක දවසක ඔයාට හිතෙන්න පුළුවන් ඉස්සරහ දවස් 7ේදී. ඉතින් ඒ වගේ ඔයා රැකියාව කරන තැන වගේ මේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කොයි තැන වුණත් ඔයා ජීවත් වෙන තැන පොඩි වෙනසකට ඔයාට යන්න පුළුවන්. ඒ වෙනස කියන්නේ පිළිවෙල වීම. ඔයාගේ වැඩ අවුල් වෙලා තිබුණා නම් ටිකක් පිළිවෙල වෙයි. ලබන සතියේ එහෙම දෙයක් ඔයාට හිතෙයි අනිවාර්යයෙන්ම මේ මොන පැත්තෙන් වුණත් පොඩ්ඩක් වෙනස් වෙන්න. එහෙම නැත්නම් අපිරිවෙල දෙයක් පිළිවෙල කරගන්න ඔන්න ඔයාට අදහසක් අනිවාර්යයෙන්ම ඇති වෙයි මේ ඊළඟ දවස් 7ේදී. ඉතින් ඉගෙන ගන්න අය ගැන කිව්වොත් ඉගෙන ගන්න අයට දැන් ඉදිරි සතියේ ගොඩක් හොඳයි. ඉතින් ඕගොල්ලන්ට හොඳ දේවල් කියන්නේ ඕගොල්ලන්ගේ මතකයේ වර්ධනය කරගන්න ඒ වගේ දේවල් කරනවා නම් මේ ඉස්සරහා එන සතිය ගොඩක් හොඳයි. මොකද ඒකෙන් ඕගොල්ලන්ට ඒ සතියේ ලොකු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ සතියේ කරන දේවල් වලින් විශේෂයෙන් ඊළඟට ඉදිරියට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය ඒවට දේවලුත් තියෙනවා. ඉතින් ඉගෙන ගන්න ළමයිනේ ඕගොල්ලන්ට සල්ලි වේදම් කරලා ඒ දේවල් කරන්න පුළුවන්ද බැරිද කියන එක මම දන්නේ නැහැ. හැබැයි ඉතින් ඉගෙන ගන්න ළමයි ඉන්න අම්මලා තාත්තලාට නම් සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් පොඩ්ඩක් කරන්න පුළුවන්. ස්පිරිචුවල් පැත්තෙන් ළමයින්ට දේවල් කරලා දෙනවා නම් ඒක ඒගොල්ලන්ට ලොකු දෙයක් වෙයි ඉස්සරහට. ඉතින් ඔය එක බ්ලෙසින්ස් තියෙනවා, ස්පෙල්ස් තියෙනවා, රිචුවල්ස් තියෙනවා. සමහර අය ඔය මේ එක ක්‍රිස්ටල්ස් යූස් කරනවා තෙල් වර්ග. ඉතින් ඕවා කරන අය ඉන්නවා. ඉතින් ඒ වගේ දෙයක් උනත් කැමති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ ළමයින්ට ඒ දේවල් යූස් කරලා ඒගොල්ලොන්ගේ අර වැඩවලට එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ එනර්ජි එක වැඩි කරගන්න එක්ස්ට්‍රා මොනවා හරි එක නිකන් උදව්වක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඕගොල්ලෝ කරොත් කොහොමත් ඕගොල්ලෝ ඉගෙන ගන්න ළමෙක් නම් මේක බලන්නේ ඔයා මතක තියාගෙන ලබන සතිය ඔයා ටිකක් උනන්දුවෙන් පාඩම් කරොත් උනන්දුවෙන් වැඩ කරොත් ඒවා මතක හිටින ප්‍රමාණය එතකොට ඔයාගේ ඔළුවට යන ප්‍රමාණය ඔයාට වැඩ කරන්න තියෙන හැකියාව ඒ දේවල් ටිකක් ඉස්සරහට වැඩි වෙන්න පුළුවන්. මොකද මේ එන සතිය ඔයාට හොඳ එනර්ජි එකක් තියෙනවා. ඉතින් ඒ අතරේ අර මං කිව්වා වගේ බ්ලෙසින්ස් ඒ වගේ දේවල් කරලා බැලුවොත් ඒවත් ඔයාට හොඳකට ඉස්සරහට බලපාන්න පුළුවන්. ඒ වගේම ඔන්න මේ වීඩියෝ එක බලන ඔයා ආදරේ කරපු කෙනෙක්ද? සමහර විට තාමත් ආදරේ කරනවා ඇති. හැබැයි ඔයාගේ පාර්ට්නර් no contact නම්. එහෙම කෙනෙක් නම් එහෙම අය මේක බලනවා නම් ඔයා බලන්න මේ no contact ඉන්න කෙනාගෙන්
මොනවා හරි සයින් එකක් ඔයාට ලැබෙන්න පුළුවන්. ඒ කෙනාගෙන්ම නොවෙන්නත් පුළුවන්. හැබැයි එයා ගැන ආරංචියක් එයා එක්ක කරපු දෙයක් ගැන කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා කාගෙන් හරි එයා ගැන හොයලා බලනවා නම් එයා එයා මෙහෙම දෙයක් කරානේ මට ඔයාට කලින් කියන්න බැරි වුණානේ. එහෙම දෙයක් මට කිව්වනේ මට ඒක ඔයාට කලින් කියන්න බැරි වුණා. එහෙම කියලා වගේ කෙනෙක් ඔයාට කියන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ගැන මොනවා හරි ආරංචියක් ඒ කියන්නේ එයා ඉන්න තැනක් එයාගේ ෆෝන් නම්බර් එකක්ම හම්බෙන්නත් පුළුවන්. සමහර විට එහෙම වෙන්න පුළුවන්. හැබැයි කන්ටැක්ට්ස්ම නෙමෙයි එයා ගැන මොනවා හරි දෙයක් තමයි ඔයාට හම්බ වෙනවා කියන්නේ. එහෙම මොනවා හරි ආරංචියක් එක්කෝ අර මං කිව්වා වගේ එයා කියපු කරපු දෙයක් ගැන ඔයාට දෙයක් කවුරු හරි කියනවා. එහෙම දෙයක් ඔයාට ඔන්න දැනගන්න පුළුවන්. අර නෝ කන්ටැක්ට් වෙලා ඉන්නවා නම් ඔයාගේ පාර්ට්නර් එහෙම දෙයක් තියෙනවා. ඒ වගේම ආදරය කරන අයට මේ දවස්වල ඊළඟ දවස් 7 පොඩ්ඩක් ඕගොල්ලන්ට කියන්නේ පොඩක් පරිස්සම් වෙන්න. ආදරය කරන ඕගොල්ලෝ පොඩි ප්‍රශ්න ඇති වුණොත් ඒවා දුරදිග ගෙනියන්න බලන්න එපා. මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් හිමීට කතා කරලා විසඳ ගන්න. කතා කරන්න ගියොත් දුරදිග යනවනම් සද්ද නැතුව ඉන්න. ඒක තමයි කරන්න හොඳ. මොකද ඒ දවස් ඉදිරි සතිය, ඒ දවස් 7 පොඩ්ඩක් ඒ දේවල් නොකර ඉන්නවා නම් හොඳයි. මේ ප්‍රශ්නයක් තිබුණත් ඔයගලන්ට අර මං කිව්වා ඔය කතා කරලා විසඳ ගන්න බැරි නම් පොඩ්ඩක් මග ඇරලා පාඩුවේ ඉන්න. එහෙම නැත්තම් පුළුවන් නම් හම්බ වෙන්නේ නැතුව ඉන්න. ප්‍රශ්න තියෙන කෙනෙක් නම් ආදරේ කරන ප්‍රශ්න තියෙන කෙනෙක් නම් මේ දවස් 7 වැඩිය මුණ ගැහෙන්න නැතුව ඉන්න. ප්‍රශ්න කතා කරන්න නැතුව ඉන්න. මුණ ගැහුන්නේ නැතුණත් ඉතින් ඔයගලන්ට කතා කරන්න පුළුවන්. ඒත් ප්‍රශ්න ගැන කතා කරන්න නැතුව පුළුවන් නම් වෙන දේවල් ගැන කතා බහ කරගෙන ඉන්න. ඒ දේවල් මග ඇර ගන්න. එහෙම වුණොත් ඉස්සරහට ගොඩක් හොඳයි. නැත්තම් ප්‍රශ්නේ තව වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒකයි කියන්නේ. ඉතින් පරිස්සම් වෙලා ඉන්න. ආදරය කරන ඒ අතර ප්‍රශ්න තියෙන කෙනෙක් නම් ඔයා. දැන් මේ ආදරය ගැන කතා කරපු නිසා මං අර මුලින්ම මේ කලෙක්ටිව් එක අදාළ වෙන්නේ කාටද කියලා කියද්දී අර ලග්න කීපයක් ගැන කිව්වනේ. ඉතින් ඒ ලග්නවල අයට ගොඩක්ම ඉස්සරහා සතිය හොඳයි ආදරය කරන අයට. ආදරය කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අයටයි. ඒ අයට ආදරය පැත්තෙන් ගොඩක් හොඳයි කියලා කියන්න ඕනේ. ඒ වගේම අනික් අයටත් දැන් මේ ආදරයක් බලාපොරොත්තුෙන් ඉන්න අයට. ඒ ලග්නවලට අයිති නැති ආදරයක් ඉස්සරහට බලාපොරොත්තුෙන් ඉන්න. දැන් මේ වෙලාවේ සිංගල් වෙන්න පුළුවන්. කලින් ආදරයක් තිබුණා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. කවුරු හරි දැන් ආදරයක් නැහැ. හැබැයි බලාපොරොත්තුෙන් ඉන්නවා ආදරයක් ගැන. ක්‍රෂ් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ක්‍රෂ් එකක් නැති වෙන්නත් පුළුවන් ඔයාට. ඉතින් මේ කොහොම වුණත් ඔයාගේ ක්‍රෂ් එක ඉන්නවනේ. ක්‍රෂ් එක ඉස්සරහට ඇති වෙන්නත් පුළුවන් කියලා මං කිව්වා. එක්කෝ ඒ කෙනාව ඔයාට හම්බ වෙන්න වෙනවා. ඒක මෙහෙම කිව්වොත් ඒ කෙනා දන්නේ නැතිව දැන් ඔයාගෙන ක්‍රෂ් එක ඔයාගේ ඉස්සරහට ඔයාට දකින්න හම්බ වෙනවා. මොනවා හරි විදිහකින් ඒක සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේක අර ක්‍රෂ් එකකට තමයි වෙන්නේ. කියන්නේ ඒ කෙනා ඔයත් එක්ක ඉස්සරහට සම්බන්ධ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක කියන්න බෑ. නමුත් අර ක්‍රෂ් එකක් නම් ඒ කෙනා ඔයාට ක්‍රෂ් එකක් ඇති වෙන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන්ටත් ඔයාට ක්‍රෂ් එකක් වෙන්න පුළුවන්. හැබැයි රිලේෂන්ෂිප් එකක් තියෙන්න බෑ. මේ කෙනා ඔයාට ඔන්න ඉස්සරහ දවස් 7 දී ඉස්සරහට හම්බ වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ වගේම අර සිංගල් කට්ටියට හොඳ ප්‍රොපෝසල් එකක් එන්න පුළුවන්. ඒක මතක තියාගන්න. මේ දවස්වල ප්‍රොපෝසල් හොයන කට්ටිය ඉන්නවා නම් මෙතන එහෙම නැත්නම් අම්මලා තාත්තලා ඉන්නවා නම් තමන්ගේ දරුවට ප්‍රොපෝසල් එකක් හොයන. ඉතින් ඕගොල්ලන්ට හොඳ දේවල් මේ ඉස්සරහ සතියේදී බලන්න හම්බ වෙන්න පුළුවන්. ඒක නිසා ඒ දේවල් බලනකොට මේ ඉස්සරහ සතිය පොඩ්ඩක් වැඩිපුර උත්සාහ කරන්න කියලා කියනවා. තමන්ගේ දුවට පුතාට හොඳ කෙනෙක් හොයාගන්න යෝජනාවක් ඔයාට ඉස්සරහ සතියේදී හම්බ වෙන්න පුළුවන්. දැන් මේ ළමයි ඉන්න අම්මලා තාත්තලා ගැන කිව්වහම දරුවෝ ඉන්න අම්මලා තාත්තලා මේක බලනවා නම් ඒ අයට විශේෂයෙන්ම හොඳ සුබ ආරංචියක් තමන්ගේ දරුවෙක් ගැන සතුටු හිතෙන දෙයක් තමන්ගේ දරුවෙක් නිසා සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් සතුටු වෙන්න පුළුවන් ආරංචියක් ඒ වගේ දෙයක් අර දරුවෝ නිසා ඔයාගේ හිතට සතුටක් ඇති වෙන දෙයක්
එහෙම නැත්නම් ඒක ඔයාට වඩාත් පුදුම වෙන දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේක අම්මලා තාත්තලාට දරුවෝ නිසා වෙන දෙයක්. මේක බලන කාට හරි එහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඔයාගේ හිතට සතුටක් ඇති වෙන දෙයක් කොහොම වුණත් සිද්ධ වෙන්න පුළුවන්. පුදුම වෙන දෙයක්, සතුටක් ඇති වෙන දෙයක් මේ ඉස්සරහා දවස් 7ේදී. ඒ සිද්ධිය මොකක් වුණත් එහෙම වුණොත් ඔන්න අපෝ ඇවිල්ලා කමෙන්ට් එකක් වුණත් දාන්න අමතක කරන්න එපා කියලා කියනවා. ඔයාගේ ජීවිතේට එන මිනිස්සුත් එක්ක මිනිස්සු සම්බන්ධයෙන් ලොකුවට සැලකිල්ලක් දක්වපු නැති කෙනෙක් නම් මේ වෙනකන් ඔයාට කියන්න තියෙන පණිවිඩයක් තියෙනවා මේ ඉස්සරහ දවස් 7 නිසා. ඒ දවස් 7ේදී වත් අඩුම තරමේ ඒ දවස් 7ේදීවත් ඔයාගේ ජීවිතේට එන මිනිස්සු ගැන පොඩ්ඩක් හොයලා බලන්න. හැම කෙනාටම ඔයාගේ ජීවිතේට එන්න දෙන්න එපා. ඒ අය මොන යාළුවෙක් විදියට ආවත් එහෙම නැත්නම් සමහර විට පවුලට සම්බන්ධ වෙන අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ආදරවන්තයා වෙන්න පුළුවන්. ඔය කවුරු හරි. එහෙම නැත්නම් ඔයා රැකියාව කරන තැන ඒ කවුරු හරි. දැන් අපි රැකියාව කරත් සමහර වෙලාවට ගොඩාක් සමීප වෙනවනේ අපි මේ ඉන්න අයත් එක්ක. එතකොට ඒ කවුරු හරි වුණත් වෙන්න පුළුවන්. මේ ඉදිරි දින 7 ඇතුළතවත් ඔයා මේ වෙනකන් ඔයාගේ ජීවිතේට එන අය ඔහේ ඔයාගේ ජීවිතේට ගත්තා. ඒ අයගේ හොඳ හෙව්වේ නෑ, නරක හෙව්වේ නෑ. ඔයාට ඒ අයගෙන් තියෙන ප්‍රයෝජන හෙව්වේ නෑ. ඒගොල්ලන්ගේ වයිබ් එක මොන වගේද කියලා හෙව්වේ නෑ. අන්න එහෙම හොයන්නේ නැතුව ඔහේ ඕන කෙනෙක්ට ඔයාගේ ජීවිතේට එන්න දුන්නා නම් මේ දවස් 7 පුළුවන් නම් හොයලා බලන්න. එන්න දෙන්න එපා මේ දවස් 7 හැම කෙනාටම. ඔයාගේ වයිබ් එකට මැච් වෙන්නේ නැති අයව මේ දවස් 7 ඔයාගේ ජීවිතේට ලං කරගන්න එපා. එහෙම වෙන වුණොත් ඔයාට ඉස්සරහට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් නම් මේ සතියවත් අඩුම තරමේ ඔයා කට්ටියව පුළුවන් නම් ජීවිතේට අලුත් අයව ඇතුල් කරගන්න එක මේ සතියේ පොඩ්ඩක් මග ඇරලා ඉන්න. එහෙමත් නැත්නම් තමන්ගේ වයිබ් එකට නොගැලපෙන අයව ගන්නේ නැතුව ඉන්න. පුළුවන් නම් මේ සතියවත් අඩුම තරමේ මං කියන්නේ. ඉස්සරහට වුණත් ඒ දේ කරනවා නම් හොඳයි. මොකද මේක බලන ඔයාගේ වයිබ් එකට ගැලපෙන්නේ නැති අය ඔයාගේ ජීවිතේ ඉක්මනට අයින් වෙලා යනවා. හැබැයි දැන් අයින් වෙන අය සමහර අය සද්ද නැතුවම අයින් වෙනවා. හැබැයි අපි දන්නවනේ එක එක මිනිස්සු එක එක විදිහයි. සමහර අය ඔයාගේ ජීවිතේට ප්‍රශ්න ඇති කරලා අයින් වෙනවා. සමහර අය ඔයාගේ ජීවිතේට අපහාස කරලා අයින් වෙනවා. සමහර අය ඔයාගේ ජීවිතේ දේවල් නැති කරලා අයින් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නිසා හැමදාටම හොඳයි ඔයාට ඔයාගේ වයිබ් එකට ගැලපෙන අයව ඔයාගේ ජීවිතේට ඇතුල් කරගන්න එක. හැමදාටම කරන්න බැරි නම් පුළුවන් නම් අඩුම මේ ඉදිරි සතියේදී ඒක නොකර ඉන්න. එන්න දෙන්න එපා ඉදිරි සතියේ අලුත් කෙනෙක්ට මේ විදිහට ඔයාගේ වයිබ් එකට නොගැලපෙන. මොකද ඒ ඉස්සරහ සතියේදී පුදුම සාගත දේවල් වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේට නොගැලපෙන දේවල්. ඒ විදිහ දේවල් කරොත් ඒක නිසා ඒ පුදුමයට යන්න එපා. පුදුම වෙන්න ඕන ඔයාට ජීවිතේට හොඳ දෙයක්, හොඳ පුදුමයක්, සතුටු විදින පුදුමයක් තමයි අපි ළඟා කරගන්න ඕන. නරක වෙන පුදුමයක් නම් ඒක අපිට අවශ්‍ය නැහැ. ඒක නිසා පුළුවන් තරම් එන අය ගැන පොඩ්ඩක් හොයලා බලන්න, සැලකිලිමත් වෙන්න. එන අයගේ හැමති කෙනාටම ඔයාගේ ජීවිතේට එන්න ඉඩ දෙන්න එපා. මේක හැමදාටම වටින දෙයක්, මතක තියාගන්න. ඒක නම් ඉතින් ඒ වගේම ඔන්න ඔයාගේ පවුලේ හරි ඔයාට හිතවත් කාගේ හරි එහෙම නැත්තම් ඔයා ගැන වුණත් වෙන්න පුළුවන් සුබ ආරංචියක් ලැබෙන්න ඉඩ තියෙනවා. මේක හැම කෙනාටම ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් අයට මේක ලැබෙන්න පුළුවන්. මොකද කවුරු හරි කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා කියලා ඔන්න ඔයාට ආරංචියක් ලැබෙන්න පුළුවන්. ඒ ආරංචිය ඔයාගේම ආරංචියක් වෙන්නත් සමහර විට පුළුවන්. ඉතින් ඔයා දන්න කෙනෙක් කවුරු හරි මේ විදිහට ප්‍රෙග්නන්ට් වෙලා කියලා ඔයාට ඔන්න ඉදිරි දින 7ේදී ආරංචියක් ලැබෙන්න පුළුවන්. ඉතින් මම මේ රීඩින් එක ගේන්නේ මේක බලන වෙලාවේ ඉඳන් ඉදිරි දවස් 7ට. ඉතින් මේක ඔයා තව අවුරුද්දකින් බැලුවත් එතන ඉඳන් ඉදිරි දවස් 7ට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේක ටයිම්ලස් රීඩින් එකක්. ඒක නිසා ඒකත් මතක තියාගන්න ඕන මම මතක් කිරීමක් තමයි ඒ කරේ. ඉතින් ඔන්න ඔය විදිහේ සතුටු වෙතන සුබ ආරංචියක් ඔයාට දැනගන්න පුළුවන් වෙයි. මේක බලන ගොඩක් අයට මේ ආරංචිය දැනගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා දන්න කියන කාට හරි හැම දෙයක් වෙලා කියලා
ඔයාට ඕන දැනගන්න. සමහර විට සෝෂල් මීඩියා වලින් දැක ගන්න ගොඩක් අය ෆොටෝස් අප්ලෝඩ් කරනවානේ. ඉතින් ඒ වගේ එහෙම නැත්තම් බේබි ෂවර් එකක් ඒ වගේ දෙයකට සම්බන්ධ වෙන්න එහෙම එකක් ගැන ආරංචියක් ඒ වගේ අර ඔයා කැමති එහෙම නැත්තම් ඔයා දන්න ඔයාට හිතවත් එහෙම කවුරු හරි ගැන ඔයාට ඒ වගේ දෙයක් දැනගන්න දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් ඉදිරි සති තුනම පොඩ්ඩක් තියෙනවා පොඩි සෙක්ෂුවල් එනර්ජි එකේ චූටි වැඩිවීමක්. ඉතින් පොඩ්ඩක් ඒක නිසා ඕගොල්ලෝ පරිස්සම් වෙනවා නම් හොඳයි. හැබැයි ඒක කන්සීව් වෙන්න බලාගෙන ඉන්න ප්‍රෙග්නන්ට් වෙන්න බලාගෙන ඉන්න අයටත් ඒ දේවල් හොඳයි. හැබැයි ඉතින් ඔය ගෑන් ළමයි පිරිමි ළමයි ඕගොල්ලෝ චුට්ටක් පරිස්සම් වෙලා ඉන්නවා නම් ඒක ගොඩක් හොඳයි මේ එනර්ජි එක. ඉතින් හැම කෙනාටම මේ එනර්ජි එක හොඳ වෙන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා ඒ ගැන චුට්ටක් ඔන්න කල්පනා කරන්න. ඒකත් පොඩ්ඩක් මතක් කරා. ඉස්සරහ සතිය විතරක් නෙමෙයි මං කිව්වේ ඒක ඉස්සරහ සති 3කටම අදාළ වෙනවා කියන එක. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. කැමති අය පරිස්සම් වෙන්න, කැමති අය එකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් මම මෙහෙම වෙනවා කියලා ගොඩාක් දේවල් දැන් කිව්වා. ඉතින් මේක බලන ගොඩක් ගෑන් ළමයි ඉන්නවා. ගෑන් ළමයින්ට පුළුවන් ඉතින් ඔයගලන්ට දෙයක් කරන්න. ඕගොල්ලෝගේ self love එක වැඩි කරගන්නවා නම් ඕගොල්ලන්ට ඉස්සරහට කට්ටියව attract කරගන්න පුළුවන් කියන එක කියනවා. පුළුවන් නම් ඕගලන්ගේ self care පැත්ත එතකොට ඔයාට ලස්සන වෙන්න එහෙම නැත්නම් මොනවා හරි ඔය පැත්තෙන් ඔයාගේ පෙනුම වැඩි කරගන්න පර්සනැලිටි එක වැඩි කරගන්න කොහොම වුණත් ඔයාට ආදරය කරන්න ඔයා වෙනුවෙන් කැප වෙන්න වෙලාවක් තියාගන්න. ඒ වෙලාව මේ සතියේදී ඔයාට පුළුවන් නම් වෙන් කරගන්න. ඉතින් ඔයාට ලස්සන වෙන එක, හැඩ වෙන එක, පෙනුම වැඩි වෙන එක, ඒ දේවල් හොඳට වැඩි කරගන්න පුළුවන්. ඔයාගේ හිතේ මොනවා හරි අදහසක් තියෙනවා නම් කාව හරි ඇට්‍රැක්ට් කරගන්න. ඉතින් ඒවට උනත් try කරන්න පුළුවන් මේ ඉස්සරහ සතිය. ඔන්න ගෑල් ළමයි ඕගොල්ලන්ට හොඳ ඇට්‍රැක්ෂන් එකක් ඇති වෙනවා ඉස්සරහට. ඉතින් ගෑල් ළමයි විශේෂයි. ඒගොල්ලන්ට තමයි මේක තියෙන්නේ. ඔන්න ඒ ගෑල් ළමයි කමෙන්ට් එකකුත් දාන්න කැමති නම් මේ ඉස්සරහට සතියේ පොඩ්ඩක් try කරලා බලන්න මේ දේවල් වලට. ගෑල් ළමයිට ගොඩක් හොඳයි. ඉතින් ඉස්සරහ සතිය පුරාවටම හොඳ දේවල් තියෙනවා ගොඩක්. ඒ වගේම බැලුවාම සමහර දේවල් නරක දේවල් තියෙන්නත් පුළුවන්. හැබැයි අපිට ඒ වගේම පරිස්සම් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් තමයි මම කිව්වේ පරිස්සම් වෙන්න. ඒ වගේම හොඳ දේවල් ලං කරගන්න ජීවිතේට. ඔය විදිහට පුංචි පුංචි සිද්ධි වෙන්න පුළුවන්. සමහර විට ලොකු දේවල් වෙන්නත් පුළුවන්. හැබැයි ජීවිතේ Tamanට වෙන මොන සිද්ධිය වුණත් ඒවා දරාගෙන ඉස්සරහට යන එක තමයි ඔයාගේ වගකීම. ඉතින් මේකත් එක්ක එකතු වෙච්ච ඔයාට මේක දකින්න ලැබුණා කියන්නේ මේක විශ්වයෙන් ඔයාට ලැබිච්ච දෙයක්. මේ වීඩියෝ එක මගේ වීඩියෝස් හැමදාම ඔයා අතට ලැබෙන්නේ විශ්වයෙන් කියන එක ඔයා හොඳට මතක තියාගන්න. ඉතින් ඔයාව තෝරගත්තු කෙනෙක් නිසා තමයි ඔයාට මේක අදත් දකින්න ලැබුණේ. ඉතින් මේ ඔයාව තෝරගෙන ආපු වීඩියෝ එක බලලා ඉස්සරහ දවස් 7 ඔයාට කොහොමද වෙන්නේ? ඔයාගේ ජීවිතේ මොන පුදුමයන් වෙයිද? මොන දේවල් වෙයිද කියන එක බලන්න. ඉතින් කමෙන්ට් එකත් එකතු කරන්න අමතක කරන්න එපා. ඉක්මනටම තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම මතක් කරනවා ඉස්සරහට එනවා නොවැම්බර් 11 එකට 11 විශේෂ ස්පෙල් එකක් මම හදලා තියෙනවා. මම කලිනුත් මතක් කරා වගේ. ඉතින් ඒකට කැමති අයට ලබා ගන්න පුළුවන්. මම WhatsApp නම්බර් එක පහලින් දාන්නම්. ඒකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඉතින් මේ වෙනකම් මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එනවා.